මේ වගේ ගාගත්තට පස්සේ ඔයිල් එක ඊට පස්සේ විනාඩි 20ක් විතර වේලෙන්න තියන්න ඕන මේ වලාල්ල. අයබෝන් කාලෙකින් වීඩියෝ එකක් කරන්නත් බැරි වුණා. ඒක නිසා මම හිතුවා ඔයාලට අපි මේ දවස්වල වායිකෝ ආයතනයෙන් හදන ලී වලලු ටිකක් ඔයාලට පෙන්වන්න ඕන කියලා. මේ දවස්වල ඉවර කරගෙන යන ලී වලලු ටිකක් තමයි මේ තියෙන්නේ. මම ඔයාලට පෙන්වන්නම් මේ වලලු ටික ඔයිල් කරන්නේ කොහොමද කියලා. අපි ඒකට පාවිච්චි කරන්නේ ෆුඩ් ග්‍රේඩ් ඔයිල් එකක්. ඒ ඔයිල් එක අපි මේ වලලු ෆිනිෂ් කරන්න පාවිච්චි කරනවා. අපි බලමු කොහොමද කරන්නේ කියලා. මේ වලල්ලේ එජ් එක ෂාප් වැඩි. මොකද ඒක නිසා අපේ අතට තුවාල වෙන්න පුළුවන්. ඒක නිසා අපි ඒ එජ් එක ෂාප් එජ් එක පොඩ්ඩක් සොෆ්ට් කරන්න ඕනේ. මේ වටෙත් අපි ගොඩාක්ම තුනී වැලි කොලයකින් තමයි අවසානයේදී අදලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට කරන් තියෙන්නේ ඔයිල් ගල්වන්න තමයි. අපි අනිත් වලලු ටිකෙත් මේ විදිහට එජ් එක පොඩ්ඩක් සොෆ්ට් කරගමු. දැන් අපි බලමු කොහොමද අපේ වලලු වලට ඔයිල් ඇප්ලයි කරගන්න කියලා. මෙන්න මේ විදිහට අපි ඔයිල් ඇප්ලයි කරගන්න ඕන. හොඳ කොටන් රෙදි කෑල්ලකින් තමයි අපි අපේ ඔයිල් එක ගන්න ඕන. මේ වගේ ගාගත්තට පස්සේ ඔයිල් එක ඊට පස්සේ විනාඩි 20ක් විතර වේලෙන්න තියන්න ඕන මේ වලාල්ල. මෙන්න මේ වගේ එකක් තමයි අපි ඔයිල් ඇප්ලයි කරාට පස්සේ හොඳ ෂයින් එකක්, හොඳ ලස්සනක් තියෙනවා. මේ විදිහට හොඳට ඔයිල් එක ඇප්ලයි කරගන්න ඕන.